අයිබෝවන් පුතේ සුබ දවසක්. අද අපි කතා කරන්නේ පොතේ සංදි කිරීම. සංදි යනු පූර්ව හා අපර අක්ෂර නිසි ආකාරයට ගැලපීම. එහෙනම් අපි බලමු පොතේ සිදස් සංගරාව මෙන්න මේ විදිහට කියලා තියෙනවා. පෙරපර වනන් නිසි විදිනී ගලපනු සඳන. ඒකේ තේරුම වෙන්නේ පුතේ භාෂා විවහාරයේදී සමීපව පිහිටි අක්ෂර ශබ්ද මනසේ ගැලපීම සංදි කියලා තමයි කියන්නේ පුතේ. දැන් බලමු සංදිවල ප්‍රයෝජන. ලේඛනයේදී අල්පාක්ෂරතාවය ඊටම වැදගත් වෙනවා. වචනයක් අඩු අකුරු සංඛ්‍යාවකින් ලිවීම, භාෂණයේදී සුඛෝච්චාරණය, වචන නිවැරදිව උච්චාරණය කිරීම, ඒ වගේම තමයි භාෂා භාවිතයේදී වියක්ත භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් තිබීම ඊටම වැදගත් වෙනවා. ඊළඟට පුතේ අපි බලමු පොතේ සංදි වන විධි කිහිපයක් පිළිබඳ. මේ ආකාරයට අපට 3 ආකාරයකට බෙදන්න පුළුවන් සංදි වන ක්‍රම. ලෝපය, ආදේශය, ආගමනය කියලා. ලෝපයේදී වෙන්නේ උදාහරණයක් ගත්තොත් යති ධන උතුමා කියලා ගත්තොත් උතුමා කියන වචනේ උයන්න ලොප් වෙනවා. එතකොට යති තුමා කියලා තමයි එතනින්. ඊළඟට ආදේශය ගත්තම ගිනි කම් කියලා එනවා. එතකොට කයන්න අයින් වෙලා ඒ වෙනුවට යයන්න එනවා ගිනි යම් කියලා. ඊළඟට ආගමනයේදී කටු අල කියලා තියෙනවා. කටු අල කියන පද දෙක අතරට එනවා වයන්න. වයන්නක් ඇවිල්ලා අලුතෙන් අකුරක් පැමිණීමෙන් උපදින ශබ්ද තමයි කටුවල කියලා එන්නේ. මෙන්න මේ ආකාරයට සංදිවල ආකාර 3යි ලෝපය, ආදේශය, ආගමනය කියලා පුතේ. මේ ආකාරයට යති උතුමා පෙන්වුම් කරන්න පුළුවන්, ගිනිකම් පෙන්වුම් කරන්න පුළුවන්, ඒ වගේම කටුවලක් පෙන්වුම් කරන්න පුළුවන්. සංදි වීම දෙවැදේරුම් වෙනවා පුතේ. අභ්‍යන්තර සංදි, බාහිර සංදි යනුවෙන් කොටස් දෙකයි. ප්‍රකෘති හා ප්‍රත්‍ය අතර හෝ ප්‍රකෘතියක් ඇතුළත හෝ සිදුවන සංදි අභ්‍යන්තර සංදි වෙනවා. මිනිස් ධන උන් මිනිසුන් කියනවා. ප්‍රකෘති දෙකක් හෝ පද දෙකක් ඇතුළත සිදුවන සංදි බාහිර සංදි වෙනවා. මල් ධන අසුන මලසුන කියලා කියනවා. පොතේ වර්තමානයේ සංදි 10ක් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. එයින් 9ක්ම සිදස් සංගරාවේ අන්තර්ගත වෙනවා. සරයක් මුල් වී සෑදෙන සංදි තියෙනවා 4ක් පොතේ. 1 සර සංදිය, 2 පූර්වස්සර ලෝප සංදිය, 3 පරස්සර ලෝප සංදිය, 4 සරාදේශය. ව්‍යංජනයක් මුල් වී සෑදෙන සංදි 6ක් තියෙනවා පොතේ. 1 ගාත්‍රාදේශ සංදිය, 2 ගාත්‍රාක්ෂර ලෝප සංදිය, 3 ආගම සංදිය, 4 පූර්ව රූප සංදිය, 5 පරරූප සංදිය, 6 දිත්ත රූප සංදිය යන. අභ්‍යාසයේ තියෙන ප්‍රශ්න අංක 1 සංදි කියන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. සංදි කියලා කියන්නේ කිසියම් ආකාරයකට ගැලපීම සංදි වෙනවා. ඊළඟට බලමු අපි සංදි වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා පුතේ. උච්චාරණ පහසුව සලසා ගන්න පුළුවන්, ශබ්ද කෙටි කරන්න පුළුවන්, භාෂාවේ වියක්තභාවය ඇති කර ගන්න පුළුවන්, ඡන්දස් ආරක්ෂා කර ගන්න පුළුවන් අපිට. මෙන්න මේව තමයි ප්‍රයෝජන. සර සංදිය පද දෙකක පෙර පදයේ අග හල් අකුරක්ද පසුපදයේ මුල සරයක්ද ඇතනම් ඒවා එකට ගැලපීමෙන් සිදු කරන සංදිය සර සංදිය නම් වෙනවා. පළමු උදාහරණය ගත්තම පුතේ එදින් දන එදා, එදිනෙදා කියලා එනවා. දෙවැනි උදාහරණය ගත්තම පුතේ අතින් දන අද, අතිනත කියලා එනවා. ඊළඟට අපි බලමු පුතේ පූර්වස්සර ලෝප සංදිය. පෙර පදයේ අග ඇති සරය ලොප් කොට ඉතිරිවන හල් අකුර හා පසුපදයේ මුල ඇති සරය එක් කිරීමෙන් ගැලපෙන සංදිය පූර්වස්සර ලෝප සංදිය නම් වෙනවා.
උදාහරණ බලමු. පළවෙනි දින දන ඉසුරු දින් දන දන ඊ දන සුරු කියලා එනවා. එතකොට අසරය ලොප් කළා ඉතුරු අකුරු ටික එක් කරමු. දින් දන ඊ දන සුරු දිනි සුරු කියලා එනවා. දෙවැනි උදාහරණය බලමු පුතේ. මිතුරු දන ආ ඒක අපි විසන්ධි කරනවා. මිතුරු දන ඌ දන ආ ඌසරය ලොප් කළා මිතුරා කියලා එනවා. ඊළඟට අපි බලමු පුතේ පරස්පර ලෝප සංධිය. සංධි වන පද දෙකෙන් පසුපදයේ මුල ඇති සරය ලොප් කිරීමෙන් ගලපන සංධිය පරස්පර ලෝප සංධිය නම් වෙනවා පුතේ. පළමු උදාහරණය ගත්තොත් රජ ධන උතුමා රජ ධන ඌ ධන තුමා උයන්න ලොප් කළා රජතුමා කියලා ආවා. දෙවන උදාහරණය බලමු. ශාලා ධන අධිපති ශාලා ධන ධන දීපති ශාලාධිපති කියලා එනවා. සරා දේශ සංධිය ගනිමු ඊළඟට පුතේ. සරා දේශ සංධිය සංධි වන පද දෙකේ පෙර පදයේ අග සරයත් පසු පදයේ මුල ඇති සරයත් වෙනුවට වෙනත් සරයක් පැමිණීමෙන් සෑදෙන සංධිය සරා දේශ සංධිය නම් වෙනවා. උදාහරණ එක ගත්තම සහ ධන උදරේ සහෝ ධන ආ ඌ ධන දර. එතකොට අපි අයන්න සහ උයන්න අයින් කළා සත් ධන ඕ කියන ව්‍යංජනාක්ෂරය පැමිණිලා දර කියලා ඒ පදේ එකතු වුණාම සහෝදර කියලා එනවා. ඊළඟට දෙවෙනි උදාහරණය ගත්තම පුතේ මේ ධන අත ධන ඊ ධන අත කියලා. එතකොට ඒ අයන්න අයින් කළා ධන ඈ ධන අත මේත කියලා එනවා. පැවරුම එක බලමු අපි. දැන් මේ සර සංධි වල අවසන් වෙනවා සරයක් මුල් කරගෙන සැදෙන සංධි. එතකොට ඒකේ පැවරුම එක තියෙනවා සුරත මොනින්දු නරනින්දු දෑත. එතකොට පැවරුම එකේ අපහාත සංධි පද විසන්ධි කර සංධි නම් කරන්න කියලා එනවා සුරත මොනින්දු නරනින්දු දෑත. සුරත කියනකොට සුරු ධන අත සූ ධන අල්රයන්න ධන උයන්න ධන අයන්න ධන තයන් සුරත කියලා තමයි හැදෙන්නේ. එතකොට උයන්නයි අයන්න අයින් වෙලා සුරත කියලා හැදෙනවා. ඊට පස්සේ නරනින්දු කියනකොට නරන් ඉඳු නරනින්දු කියලා හැදෙනවා. ඊට පස්සේ මොනි ධන ඉඳු මොන් ධන ඊ ධන ඊ දු තියෙනවා. එකෙන් පරපදයේ යන්න ලොප් වෙනවා අයින් වෙනවා. ඊට පස්සේ මොනින්දු කියලා එනවා. එතකොට ඊළඟට බලන්න දේ ධන අත අල් දයන්න ධන ඒ ධන අත දෑත කියලා එනවා. ඊළඟට ගාත්‍රාක්ෂර ලෝප සංධිය තමයි දැන් අපි සර සංධි අවසන් වුණා. ගාත්‍රාක්ෂර ලෝප සංධිය ගාත්‍රාක්ෂර සංධි හයක් තියෙනවා. ඒකෙන් පළමු සංධිය තමයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය. සංධි වන පද දෙකෙන් පෙර පදයේ අගසරය හා ගාත්‍රාක්ෂරය යන දෙකම ලොප් කොට ඉතිරි වන අර්ධනාසික්‍ය පූර්ණ නාසික්‍ය බවට පත් කිරීමෙන් සාදන ලද සංධිය ගාත්‍රාක්ෂර ලෝප සංධිය වෙනවා. උදාහරණ එක ගත්තම පොතේ ලිඳ ධන වතුර ලී ඊළාට අර්ධ අනාසික්‍ය තියෙනවා ධන අල් දයන්න තියෙනවා අයන්න තියෙනවා වතුර තියෙනවා. එතකොට අල් දයන්න අයින් වෙනවා අර්ධනාසික්‍ය බිඳුවට බවට පත් වෙනවා ලින් වතුර කියලා හැදෙනවා. ඊළඟ උදාහරණය ගත්තම පොතේ නියඟ ධන සාය. එතකොට නිය ධන අර්ධනාසික්‍ය කොටස ධන අල් ගයන්න
ධන සාය. එතකොට අල් ගයන්නේ සායන්නේ. ආල් ගයන්නේ අයන්නේ අයින් වෙනවා. නිය කියලා ඒක ධන අර්ධ නාසිකය බිඳුව බවට පත් වෙනවා සාය. එතකොට නියන් සාය කියලා හැදෙනවා. මෙන්න මේ ආකාරයට ගාත්‍රාක්ෂර ලෝක සංධිය සෑහෙන. ගාත්‍රාදේශ සංධිය පූර්ව පදයේහි හෝ පසු පදයේහි ඇති ගාත්‍රාක්ෂරය ඉවත් කොට වෙනත් ගාත්‍රාක්ෂරයක් පැමිණවීමෙන් සාදා ගන්නා සංධිය ගාත්‍රාදේශ සංධිය නම් වෙනවා. අංක 1 උදාහරණය දඬු දන කම් දඬුවම්. අංක 2 උදාහරණය පස් දන සිල් පන්සිල්. නීදන අවුල් නිර්දන අවුල් නිරවුල්. දේදන ආකාර ඊ ආකාර දෙආකාර. ඊළඟට බලමු පුතේ ආගම සංධිය. සංධි වන පද අතරට අමුතුවෙන්ම අකුරක් පැමිණවීමෙන් සෑදෙන සංධිය ආගම සංධිය නම් වෙනවා. නීදන අවුල් නී දන දන අවුල් නිරවුල්. දේදන ආකාර දේ දන ඊ දන ආකාර දෙආකාර. පූර්ව රූප සංධිය. සංධි වන පද දෙකෙන් පෙර පදයේ අග ඇති රූපය පරපදයේ මුල ඇති රූපය කරා පැමිණවීමෙන් සාදා ගන්නා සංධිය පූර්ව රූප සංධිය නම් වෙනවා. ගෙද්දන කම් ගෙත්තම්. මිනිස් දන නූ මිනිසුන්. පරරූප සංධිය. සංධි වන පද දෙකෙන් පරපදයේ මුල ඇති අකුර පෙර පදයේ අග ඇති අකුර කරා පැමිණවීමෙන් සිදුවන සංධිය. උදාහරණ 1 කොක්දන ගල කොග්ගල. දෙවන උදාහරණය රුක්දන පා රුප්පා. ද්විත්ව රූප සංධිය. පෙර පදයේ අග ඇති හල් අකුර දෙකක් බවට පත් කිරීමෙන් පසු පදයේ මුල ඇති සරය සමග එක් කිරීමෙන් ගලපන සංධිය ද්විත්ව රූප සංධිය නම් වෙනවා. උදාහරණ 1 ලෝපය සහිත ද්විත්වය කෙකි දන කෙක් දන ඊ දන කෙක් දන දන කෙක්ක. ලෝපය රහිත ද්විත්ව රූප සංධිය රුක්දන අත්තන රුක් දන දන අත්තන රුක්කත්තන. එහෙනම් පුතේ අපි දැන් බලමු පැවරුම දෙක. පහත සංධි පද විසන්ධි කරන්න. සංධි නම් කරන්න. මල්ල අභ්‍යවකාශය සුරුවම් මන්මුලා වියවුල්. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු දැන් අපි හොයමු. පහත සංධි පද විසන්ධි කර සංධි නම් කරන්න කියලා තියෙනවා. අංක 1 මලු දන මල් දන ඕ දන මල්ල. අංක 2 අභිදන අවකාශය අබ් දන ඊ අවකාශය අබ් දන ඊ දන අවකාශය අභ්‍යවකාශය. අංක 3 සුරු දන කම් සුරු දන වම් සුරුවම්. අංක 4 මග දන මුලා ම දන අර්ධ බිඳුව දන අල් ගයන්න දන අයන්න දන මුලා මන් මුලා කියලා එනවා. මේ ආකාරයට අපි සංධි වලට උදාහරණ ඉගෙන ගත්තා. ඒ වගේම තමයි වී දන අවුල් වී ඊ අවුල් වියවුල් කියලා එනවා පුතේ. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. නැවත තවත් පාඩමකින් හමු වනතුරු සියලු දෙනාටම බුදු සරණයි.